ඉතින් ඔන්න මම එක දවසක් ගියා අපේ අයියා කෙනෙක් ඉන්නවා සනීපලා කුරුණෑගල කියලා බලලා එන්න ගියා. මමයි අපේ නංගි කෙනෙකුයි. ඉතින් බාස යනකොට පොච්ච සිටියක් නෙමෙයි මේක. කොහොමද එහෙ ගිහිල්ලා අපිට එන්න පරක් වුණා. ඊට පස්සේ ගෙදරින් කිව්වා නතර වෙන්න කියලා. මොකද ටවුන් එකට එන්න තව බස් එකකින් අපේ ගෙදර යන්න එන්න ඕනේ. එදා තාත්තා ගෙදර හිටියේ නෑ. අම්මට මට එන්න බැරි නිසා එහෙ ඉන්න කිව්වා. ඊට පස්සේ ඊකට හිටියේ අපේ නැන්දයි මාමයි ඒ අයියයි අක්කා දෙන්නෙකුයි. කොහොමරි එහෙදි අපි වර්ෂගතේ වදන රෑ 9ට විතර ටීවී එකක් බලලා නිදාගත්තා. ඒ නිදාගන්න යනකොට ඒකද තව හිටියා මාමා කෙනෙක්. ඒ අය ගෙදර නතර වෙලා හිටියේ යාළගේ ඥාති වෙන තුරින්. යාට යන්න ගෙදරක් නැහැ. ගෙදර යාළගේ වත්තක් තිබ්බා. කුරුණෑගල. ඒ වත්තේ වැඩ කරන් හිටියේ. කොහොමද ඒ හිටියේ රූම් එක. කොහොමරි 10ට 11ට විතර වගේ මට සත්‍යයක් කෑල්ල මම පැදුවා. බලනකොට මම දැක්කා කට්ටියගේ නාංගේ එළියට වගේ යනවා මං ලාවට. ඊට පස්සේ මම හොරෙන් බැලුවා. බලනකොට අර මාමා තීතියට ආවා. කළුවරේ තිබ්බේ කාටවත් පේන්නේ නැහැ. මට වොෂ්රූම් එකට යන්න ඕනලා ඉද්දි තමයි දැක්කේ. ඊට පස්සේ මම දැක්කා එයා අරගේ අතෙන් අල්ලගෙන පිටිපස්සට යනවා ගෙදර. මම ඊට පස්සේ කාමරේ ජනෙල් පැත්තෙන් පොඩ්ඩක් බැලුවා. අපි දෙන්නමයි නම් විතරයි කාමරේ හිටියේ. ඊට පස්සේ ඒ මාමා බැලුවා කාමරේ පැත්ත. එයා හැමතැනම අවධානය යොමු කරා. ඒ වුණාට මාව දැක්කේ නැහැ. හැබැයි අපේ කාමරේ ජනෙල් එකක් ඇරලා තිබ්බ බාගෙට. ඊට පස්සේ ආයෙ කසරේම ඒ ජනෙල් වහන්න වගේ එතන ආවා. එනකොට යමා හොඳටම දැක්කා. ඊට පස්සේ යමා දැක්කේ නෑ වගේ ජනෙල් වහන්න තු ගියා. ගිහලා අර නංගි වල්දගෙන මට තියන්න දෙන්න අතර මොකද තියනවා කියලා. යම් කරන්න පටන් ගත්තා. මමත් බලාගෙනම හිටියා. මමට ඒක ගානක් තිබ්බේ නෑ. මට හිතුණා මම දාගන්න නැතුව කියලා මම බලාගෙන හිටියා. එයාලා උපරිම ඉන්න පුළුවන් පරියම හිටියා. ඊට පස්සේ එහෙමම මට වුණා නංගි හයියෙන් වගේ කෙන්දිරි ගන්නවා. කෙන්දිරි ගාලා දෙපාරක් විතර කෙන්දිරි ගාලා ගැස්සුණා. ගැසිලා ඊට පස්සේ ඇඳුම් හදාගෙන ගියා. තියතරට ඊට පස්සේ මමත් නිදාගත්තා. ටිකක් කල යනකොට මට දැනුණා මගේ කකුල අත ගන්නවා වගේ. මට හිතෙන සමහරම බයි නැති කියලා මම ටික තදින් වහගෙන හිටියා. ඊට පස්සේ මගේ නෝටෙන් අතත් දාලා මට නංගලා කිව්වා මේ පොඩ්ඩක් එන්න බීමට කියලා. ඊට පස්සේ මම බෑ කිව්වා. ඊට පස්සේ ආ කිව්වා බය වෙන්න නැතුව එන්න කියලා. ඊට පස්සේ මම බීමට මම ඇඳෙන් පොඩ්ඩක් ඉස්සුණා. එයා අත් දෙක මගේ කකුල් දෙකයි ඉනයි වටේ දාලා මාව වටාගෙන වගේ අරන් බිමෙන් තියාගත්තා. තියාගෙන මට කිව්වා අල්ලන්න කියලා. මං අල්ලුවා. ඊට පස්සේ ආවා මේ විතර තියනද කලින් කියලා මම ඔව් කිව්වා. ඊට පස්සේ එකක් ලොකුම එකක් මට තාසේ හිටුණා. ඊට පස්සේ කිව්වා එහෙනම් රස බලන්න කියලා. ඊට පස්සේ මම මොනත් ඒකේ chance එකක් එනකම් වගේ තමයි මම හිටියේ. මම ඒක මගේ තොල් ටික තියාගෙන පරිමෙන්ම එයාට යව සතුටු කරා. එයා කිව්වා ශානියමයි කියලා. මම හෙව්වා නංගිත් එක්ක මොකද්ද කරේ කියලා. ඊට පස්සේ කිව්වා ඒකිට විශ්ේ කිව්වා මම ඒකට වැඩි ආස නැහැ කිව්වා. මොකද බොරු කියන්න එපා ඔය ආසාවෙන් හිටියේ කියලා. ඊට පස්සේ එයා කිව්වා සත්‍ය කරන්න එපා නංගිට හැරෙයි කියලා. ඊට පස්සේ එයා මට නිදාගන්න කියලා කොට්ටියට. ඊට පස්සේ මම
කොට්ටිය අරන් නිදාගත්තා. පොඩි දෙන්න අය මගේ ඇඟට ආවා කියලා. ඇවිල්ලා එයා කිව්වා එයාට බොන්න ඕනේ කියලා. මං කිව්වා බොන්න කියලා. ඊට පස්සේ ඉන්නකොට එයා එක පටන් ගත්තා. කොමාරි සෑහෙන පෙරේතකමකින් ඒක කරේ. කියන අම්මම පෙරේතෙක් එකට. මම හිතන්නේ පොට්ටක්වත් බිමට වැටෙන්න දෙන්නේ නැතුව ඔක්කොම ඔගේ අපිවුවා. එයා කිව්වා තව පුළුවන් නෑ යවන්න කියලා. ඊට පස්සේ මං කිව්වා ඒක මම හිතලා කරන්නේ එහෙම එනවා කියලා. ඊට පස්සේ එයාගේ රැවුලෙන් වතුරකට මට ඉන්න බැරුණා. අවුරුදු 55ක් විතර ඇති. ඊට පස්සේ එයා කිව්වා කමක් නැද්ද කරාට කියලා. මං කිව්වා කමක් නැහැ කියලා. ඊට පස්සේ විල්ලා මගේ උඩට ආවේ ඇවිල්ලා ප්ලේ කරන්න පටන් ගත්තා. මම හිතන විනාඩි 10ක් වගේ ප්ලේ කරනකොට එයාට ගියා. එයා සේරම යවුවා. ඇතුළම. ඊට පස්සේ එයා කිව්වා මේ පෙත්තක් බොන්න කියලා. මං කරන් දෙන්න කියලා. ඊට පස්සේ හෙට යන ගමන් කුක්නකට වුණකින් ගන්න කිව්වා. ඊට පස්සේ එහෙම විනාඩියක් විතර හිටියා. අපි දෙන්න රහසින් කතා කරේ. කෙනෙක් විතර එහෙම ඉන්නකොට ඉන්ට්‍රෑ නැගිටලා කිව්වා නංගිට කිස්ස ගන්න කියලා. මම කපිස්සුද කියලා. ඊට පස්සේ ආසයි කියලා කිව්වා. ඊට පස්සේ මං කිව්වා එළම නිදි කියලා හැරවන්න එපා කියලා. ඊට පස්සේ එයා කිව්වා ෂුවර් එයාට නිදි නෑ කියලා. ඊට පස්සේ මං කිව්වා කොහොමද දන්නේ කියලා කිව්වා. ඊට පස්සේ කියන්න කිව්වා. රට තිතාගන්න බැරුණා මොකක්ද උනේ කියලා. කොහොමhari මොකක් කියන්නේ කියලා පෑනේ කියලා. ඊට පස්සේ යාගේ නම්බර් එක මට දුන්නා. කොහොමhari පවදා උදේ අපි 11ට විතර තමයි එන්නේ. 11ට විතර එන්න කලින් යා කිව්වා මට WhatsApp message එකක් දාලා තිබ්බා. පොඩි දෙයක් කියලා තියෙනවා. කියන්න කලින් හම්බෙන්න කියලා. ඒක ලොකු ගෙදරක් තිබ්බේ. මම පොඩ්ඩක් වටපිට බලලා වත් ඇවිදිනවා වගේ ඉන්නකොට එයා හම්බුණා. මම මොකක්ද කියලා. කුමාරි තාමාරට විතර නංගි කුමාරි එළියට ආවට පස්සේ මෙයා නංගි වල්ලෙහිම තිබ්බා. ඊට පස්සේ නංගි ඇතුම් මේවා කරන්න දුන්නේ නැහැ කිව්වලු. කොහොමhari අතෙන් ඇල්ලුවා කියලා කිව්වා. මං කමෝරු කියන්න කියලා. ඊට පස්සේ විශ්වාස කරන්නේ නැති කියලා මං කෝ නෑ කියලා. ඊට පස්සේ ෆෝන් එක ගන්න පිරුමේ නංගිගේ නම්බර් එක නේද කියලා. නංගිගේ WhatsApp නම්බර් එකට දීලා තිබ්බා. ඊට පස්සේ මට පුදුමයි. ඊට පස්සේ මම නෑ මම ඔය දක්ෂයෙක්නේ කරේ දෙයක් කියලා කිව්වා. ඊට පස්සේ එහෙම නෙමෙයි කිව්වා මේ කෙල්ලෙක් ඉලනකොට ඉතින් නැත්තම් මෝඩෙක් කියලා කිව්වා. මම කඩන් ඉල්ලුවේ නෑනේ කියලා. ඊට පස්සේ එයා කිව්වා මිස් බලන්න මැසේජ් එක කියලා. එක මැසේජ් එකක් එයා ස්ක්‍රීන්ෂොට් කරලා මට එවුවා. ඒක තිබ්බේ යාළුවගේ නංගියට චෙක් කරපු එකක්. රෑ 12 මාර්ට විතර. මෙයා දාලා තිබ්බා ඉතින් ටික මොනමයි කියලා. නංගි දාලා තිබ්බා අක්කගෙන් අම්මුණා මදිට කියලා. ඉතින් මෙයා දාලා තිබ්බා අක්ක නෙවෙයි පොඩි කිල්ල තමයි ඕනේ කියලා. ඊට පස්සේ එළියට එන්න කියලා තිබ්බා. නංගි බෑ කියලා දාලා තිබ්බා. ඊට පස්සේ මං කිව්වා තමසරම් මාචාරාමිනේ කොයි කියලා. ඊට පස්සේ කිව්වා වලදෙන අපෝම හම්බෙන්නේ නෑනේ. අක්කට නංගිට දෙන්නට මම කරා කියලා කිව්වා. ඊට පස්සේ මං කිව්වා මේ chat හදන්න පුළුවන් කියලා. ඊට පස්සේ තව ස්ක්‍රීන්ෂොට් දෙකක් තුනක් දාලා නංගි දැන් යන්න කියලා හට්ටි සෙක කරයි කියලා. ඉතින් සෙනකන් අමතයි. ඊට පස්සේ මං කමට දාන ස්ක්‍රීන්ෂොට් කිව්වා. ඔය ස්ක්‍රීන්ෂොට් එක දෙකක් තුනක් දාලා තිබ්බා. මම යනකොට නංගිගේ මොන තට්ටි වෙලා කෙන්නස් රතු වෙලා. මම තමසේ නිදි මරවදී කියලා ඊට පස්සේ කිව්වා මේ නෑ අක්කි මේ මට බඩේ තියලා කියලා තුන් අතරවතා කොන් විශ්වම් කියා කිව්වා. ඊට පස්සේ මගේ හිතේ යට ගිහිනා හොඳ බඩේ තියලා තමයි හැදෙන්නේ කියලා. ඊට පස්සේ අර ස්ක්‍රීන්ෂොට් chats වගේ කියලා තිබ්බා. නේද? මම ටික දෙකේට කියලා තිබ්බා. කොහොමhari
ඒක ඉතින් ඒ 12ට එළියට එන්න කියලා. ඊට පස්සේ එතනින් එහාට මොකුත් නැහැ. හැබැයි උදේ දාපු chat එකක් තිබ්බා පාන්දර 4 මාටතර. එයා දාලා තිබ්බා මම හිතුවේ මම බයෙන් හිටියේ කියලා. ඊට පස්සේ නංගි දාලා තිබ්බා බය වෙන්න දෙයක් නැහැ මං කලින් ඉඳලා තියෙනවා කියලා. ඊට පස්සේ මෙයා තිබ්බා කාගෙන්ද කියලා. නංගි දාලා තිබ්බා මෙකියව ළඟ අංකා කෙනෙක් තමයි දාලා තිබ්බා. ඇත්තකින්ද කියලා. ඉතින් මට පුදුමයි. කියන්නේ මට වඩා දෙකින් නංගියා කියනකොට මං ගොඩක් එතකොට පාලා යට අත්දැකීම් වලින් කොහොම හරි එක chat එකක් තිබ්බා නංගි දාලා තිබ්බා අක්කා හොඳද කියලා. ඊට පස්සේ එතත් අක්කා සුපර් කියලා. එහෙනම් මම ඒ කියලා දාලා තිබ්බා. ඊට පස්සේ පොඩි ස්කූල් කෙල්ලෙකුට ආසයින් හිටි කියලා දාලා තිබ්බා. ඊට පස්සේ ස්කූල් කෙල්ල හොඳයි කියලා දාලා තිබ්බා. ඊට පස්සේ අක්කට නම් එක සැරේම නින්ද කියලා දාලා තිබ්බා. නංගිට දෙපාරක් ඕන වුණා කියලා දාලා තිබ්බා. ඉතින් අද කතා එක හිත අසන කතා කවු. නින්දන් නැති පිරිමින්ට ආදරේ හොයන තනිකමින් ඉන්න පිරිමින්ට මගේ කතා ටික. ඉතින් හරට සුබ දවසක්. බයි.